ගම පුරාම සුරේෂ් කියන නම ඇහුණත් මිනිස්සුන්ගේ හිතට ආවේ පොඩි බයක් එක්ක කලකිරීමක්. සුරේෂ්ට අඩුවක් නැතුව සල්ලි තිබුණා. පරම්පරාවෙන් ලැබුණු දේපල වගේම එයාගේ රස්සාවෙනුත් එයා සෑහෙන්න බලවත් වෙලා හිටියේ. හැබැයි ඒ හැම දෙයකටම වඩා එයාගේ හිතේ තිබුණේ පුදුම අහංකාරයක්. එයා හිතුවේ මුළු ලෝකෙම තමන්ගේ අල්ලේ තියෙන්නේ කියලා. සල්ලි තියෙනවා නම් ඕනෑම කෙනෙක්ව නවන්න පුරුවන් කියලා හිතපු සුරේෂ්ට ආගම දහම කියන්නේ හුදෙක් විහිළුවක් විතරයි. මොන දෙවියෝද බං ඔය දේවාලස්සේ රින්ගන්නේ තමන් ගැන විශ්වාසයක් නැති බයගුල්ලෝ. සුරේෂ් නිතරම යාළුවෝ එක්ක බොන ගමන් කියන කතාවක් ඒක. දවසක් හවස් වරුවක සුරේෂ් තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක හොඳටම බීලා වාහනේ නැගලා ගම වටේ රවුමක් ගැහුවා. ඒ වෙලාවේ තමයි ගමේ තියෙන අවුරුදු ගණනාවක් පරණ ගම්බාර දේවාලේ වාර්ෂික පූජාව පැවැත්වුනේ. මිනිස්සු පෝලිමට හැදිලා හඳුන්කූරු පත්තු කරලා බොහොම භක්තියෙන් දේවාලයේ දෙසට එදුණා. බෙර හඬයි ස්තෝත්‍ර ගායනා කරන හඬයි මුළු ගම පුරාම රැවුදුන්නා. අන්න බලපන් අන්න යනවා රෑ වෙලා මනස්ගාත පස්සේ පන්නන රැළ. සුරේෂ් උපහාසයෙන් hina වෙලා වාහනේ දේවාලේ අද්දරටම ගෙනihin නැවැත්තුවා. වාහනයෙන් බැස්ස සුරේෂ් කිසිම ගරුසරුවක් නැතුව සරම උස්සලා බැඳගෙන කෙලින්ම දේවාලයේ මළුවට ඇතුළු වුණා. පූජා වට්ටි අතින්ගත්තු ගැහැණු අය වයසක උදවිය බයෙන් සුරේෂ් දිහා බැලුවා. එයා හිටියේ හොඳටම බීමතින්. කෝ මේ ලොකු දෙවියෝ මටත් පෙන්නපල්ලකු බලන්න ඔය කියන හාස්කම්. සුරේෂ් කෑ ගැහුවේ දේවාලයේ කපු මහත්තයා පවා තිගැස්සෙද්දී. කපු මහත්තයා හෙමින් ඇවිත් සුරේෂ්ට කිව්වා පුතා මේක දෙවියන්ගේ තැන. මෙතන ඔහොම හැසිරෙන්න එපා. බීලා ඉන්න වෙලාවේ මෙතනින් යන්න. සුරේෂ්ට ඒ වචන ටික ඇහුනේ අභියෝගයක් වගේ. මොනවා? මට යන්න කියන්නේ තෝ කවුද? බලපන් මම කරන දේ කියලා සුරේෂ් දේවාලයේ ඉස්සරහා පත්තු කරලා තිබුණ ලොකු පහන් රුකකට පයින් ගහලා පෙරලලා දැම්මා. මිනිස්සුන්ට හුස්ම ගන්නත් අමතක වුණා. ගමේ අය විශ්වාස කරන විදිහට ගම්බාර දෙවියෝ කියන්නේ මේ ගම රකින්න බලවත්ම ශක්තිය. ඒ දේවාලයට මේ වගේ අපහාසයක් කරනවා කියන්නේ මරණයට අතවැනීමක් වගේ වැඩක්. හැබැයි සුරේෂ්ට ගානක්වත් නැහැ. එයා hina වෙවි ආයෙත් වාහනයට නැගලා යන්න ගියා. හැබැයි එදා රෑ සුරේෂ් ගෙදර ගියාට පස්සේ එයාට නිින්ද ගියේ නෑ. නිදාගන්න ඇස් පියාගන්න හදන හැම වෙලාවකම එයාට ඇහුනේ අර දේවාලයේ බෙරහඬ. ඒක හරිම අමුතු හඬක්. නිකන් කන් දෙක පැලෙන්න වගේ ඒ බෙරහඬ ඇහෙනවා. ඊට පස්සේ එයාට දැනෙන්න ගත්තා කාමරේ කොනක කවුරු හරි කළු රූපයක් හිටගෙන ඉන්නවා වගේ. එයා ලයිට් එක දැම්මා. හැබැයි කවුරුත් නැහැ. ලයිට් එක නිවපු ගමන් ආයෙත් ඒ රූපේ පේන්න ගත්තා. පහවදා උදේ වෙද්දී සුරේෂ්ට නැගිටින්න බැරි තරම් තද උණක් හැදිලා තිබුණා. මුළු ඇඟම පණ නැටි වෙලා ඇස් දෙක රතු වෙලා. වෛද්‍යවරු ගෙනාවත් බෙහෙත් දුන්නත් උණ අඩු වුණේ නැහැ. දවස් 3ක් යද්දී සුරේෂ් හිටියේ මරණාසන්න ලෙඩෙක් වගේ. යා නිදාගෙන ඉන්න අතරේ දොඩවන්න ගත්තා. එපා මට ගහන්න එපා. මාව අතහරින්න. මම වැරදි. සුරේෂ් හීනෙන් කෑ ගහන වහගෙන හිටපු යාගේ අම්මා අඬන්න ගත්තා. සුරේෂ්ගේ යාළුවා කවා බය වෙලා එතනින් මාරු වුණා. අන්තිමේදී ගමේ ඉන්න වයසක වෙද මහත්තයෙක් ඇවිත් සුරේෂ්ව බැලුවා. එයා සුරේෂ්ගේ අත අල්ලලා බලලා හිමින් මෙහෙම කිව්වා. මේක බෙහෙත් වලින් සනීප කරන්න පුරුවන් ලෙඩක් නෙවෙයි. මේ දරුවට දේව බැල්ම වෙටිලා. එදා දේවාලෙට ගිහින් මේ දරුවා හැසිරුණ විදිය හරිම නරකයි. ගම්බාර දෙවියෝ කියන්නේ නිකන් මිනිස්සෙක් නෙවෙයි. ඒ බලය අහංකාර මිනිස්සුන්ට දඬුවම් දෙනවා. දවස් 7ක් යද්දී සුරේෂ් ඇටසැකිල්ලක් වගේ කෙට්ටු වුණා. කන්න බෑ, බොන්න බෑ. එයාට තේරුණා එයාගේ අවසානිය ළඟයි කියලා. හැබැයි ඒ අතරේ එක රැයක සුරේෂ්ට හීනයක් පෙනුණා. ඒ හීනේ සුරේෂ් හිටියේ ලොකු කැලෑවක. ඉස්සරහින් පේනෝ ලොකු කන්දක්. ඒ කන්ද මුදුනේ රතු පාට එළියක් විහිදෙනවා. එතකොටම සුදු ඇඳගත්ත කෙනෙක් සුරේෂ් ගාවට ඇවිත් කිව්වා උඹට බේරෙන්න ඕන නම් ගම්බාර දේවාලයට ඵලයම්. එතනයි උඹේ ගැලවීම තියෙන්නේ. සුරේෂ් එකපාරටම හැරුණා. එයාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. ජීවිතේ පළවෙනි වතාවට එයාට තමන්ගේ අහංකාරකම ගැන පසුතැවීමක් දැනුණා. එයා තේරුම් ගත්තා තමන්ට වඩා ලොකු බලයක් මේ ලෝකේ තියෙනවා කියලා. අම්මේ මාව දේවාලයට එක්කන් යන්න. මට සමාව ගන්න ඕනේ. සුරේෂ් යන්තම් වචන ගැලපුවා.
පවුලේ අය සුරේෂ්ව ඔසවගෙන ගමේ දේවාලයට අරගෙන ගියා. කපු මහත්තයා පුදුම වෙලා බලන් හිටියා. ගම්බාර දෙවිඳුනේ පහන් සිලින් එළිය ගෙනාවේ ඔබේ සෙවනේ සැනසීමයි පැතුවේ ගම්බාර දෙවිඳුනේ කරුණා ගුණෙන් පිරුණේ අපේ ගම රකිනා දේවාශිර්වාදේ සිරිගම්බාර දෙවිඳුනේ. සුරේෂ්ව දේවාලයේ ඉස්සරහා බිම තිබ්බම එයා බඩගාගෙන ගිහින් දේවාලයේ පඩිය ගාව ඔලුව තියාගත්තා. මට සමාව දෙන්න දෙවියනේ. මම නොදන්නා කමටයි ඒ වැරද්ද කළේ. සුරේෂ් හයියෙන් අඬන්න ගත්තා. කපු මහත්තයා ඉක්මනින් මල්ලාසනේ ගාවට ගිහින් පැන් කෙන්ඩිය අතට ගත්තා. දෙවියනේ, මේ දරුවා නොදන්නා කමට කරපු වරදට දඬුවම් කරන්න එපා. මූ දැන් පසුතැවෙනවා. මේ අපරාධයෙන් මූව මුදවලා දෙන්න. කියලා කපු මහත්තයා දෙවියන්ට කන්න ලව් කරන්න ගත්තා. එතකොටම සුරේෂ් එකපාරටම සිහි නැති වෙලා බිම ඇදගෙන වැටුණා. හැමෝම දිව්වේ එයා මැරිලා කියලා හිතලා. හැබැයි පුදුම එකට වගේ විනාඩි කිහිපයකින් සුරේෂ් හෙමින් ඇස් ඇරියා. දවස් ගානක් මරණාසන්නව හිටපු කෙනෙක්ගේ මූණේ තිබුණේ නැති අමුතු එලියක් දැන් එයාගේ මූණේ තියෙනවා. මම කොහෙද ඉන්නේ? සුරේෂ් ඇහුවේ හරිම නිහතමානී හඬකින්. එයාගේ අහංකාර පෙනුම සම්පූර්ණයෙන්ම මැකිලා ගිහින්. පුතා, උඹව බේරුනේ 99න්. ගම්බාර දෙවියෝ උඹට දඬුවම් කළේ උඹව හරි මගට ගන්න මිසක් මරන්න නෙවෙයි. හැබැයි මේකෙන් විතරක් උඹේ වරද නිදහස් වෙන්නේ නැහැ. කපු මහත්තයා සුරේෂ්ගේ ඔළුවට අත තියලා කිව්වා. සුරේෂ් අමාරුවෙන් නැගිටලා දේවාලයේ පිළිමේ දෙසට හැරිලා වැන්දා. මම මොකක්ද කරන්න ඕනේ කපු මහත්තයා? මම ඕනෑම දෙයක් කරන්නම්. මගේ හිතට පුදුම බයක් දැනෙන්නේ. කපු මහත්තයා සුරේෂ්ව පැත්තකට එක්කන් ගියා. උඹට හීනෙන් පෙනුණු ඒ රතු එළිය මතකද? ඒ කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආකර්ෂණය. උඹ ගමේ දේවාලයට කරපු අපහාසයට වන්දි ගෙවන්න නම් උඹ කතරගමට යන්න ඕනේ. හැබැයි ඒ යන්න ඕනි වාහනවල සැපට නෙවෙයි, පයින් පාද යාත්‍රාවෙන් යන්න ඕනේ. ඒ කාලේ පාද යාත්‍රා යන කාලේ නෙවෙයි. ඒත් කපු මහත්තයා කිව්වේ සුරේෂ්ට තනිවම හරි නැත්තම් තව කිහිප දෙනෙක් එක්ක හරි පයින්ම කතරගම ගිහින් කරපු පව් සමා කරගන්න කියලා. සුරේෂ් ඒකට එකඟ වුණා. එයාට ඕනේ කොහොම හරි මේ පීඩනයෙන් නිදහස් වෙන්න. ඊළඟ දවස් කිහිපය ඇතුළත සුරේෂ් පුදුම විදිහට සනීප වුණා. හැබැයි එයා පරණ සුරේෂ් නෙවෙයි. එයා කතා කරන්නේ හරිම අඩුවෙන්. එයාගේ සල්ලිකාර යාළුවෝ බලන්න ආවත් සුරේෂ් එළියට ආවේ නැහැ. එයා හැම වෙලේම බැලුවේ තමන් අතින් වරදක් වුණු අසරණ මිනිස්සුන්ට උදව් කරන්නේ කොහොමද කියලා. අම්මේ, මම හෙට උදේම කතරගම යන්න පිටත් වෙනවා. මම දන්නේ නැහැ මට ආයෙත් කවදා එන්න ලැබෙයිද කියලා. හැබැයි මම මේ යන ගමන මගේ ජීවිතේ වෙනස් කරයි කියලා මට හිතෙනවා. සුරේෂ් එයාගේ අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. ඒක ඒ අම්මා කවදාවත් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. පහුවදා උදේ පාන්දර 4ට ගමම නිදාගෙන ඉද්දී සුරේෂ් සුදු ඇඳුමක් ඇඳගෙන උරහිසේ පොඩි මල්ලක් විතරක් එල්ලාගෙන ගමෙන් පිටත් වුණා. එයා මුලින්ම ගියේ ගමේ දේවාලයට. එතන පහනක් පත්තු කරලා බිම වැතිරිලා වැඳලා ගම්බාර දෙවියන්ගෙන් අවසර ගත්තා. ගම්බාර දෙවියනි, මාව ආරක්ෂා කරලා කතරගම දෙවි හාමුදුරුවෝ ගාවට අරන් යන්න කියලා ප්‍රාර්ථනා කරපු සුරේෂ් පාරට බැස්සා. එයාට යන්න සෑහෙන දුරක් තිබුණා. දවල් වෙද්දී අවුව රත් වෙන්න ගත්තා. කකුල් දෙක රත් වෙලා පාරේ ඇවිදින්න බැරි තරම්. මේ වඩේ කට්ට අවුවේ ඇවිදින එක එයාට මහා වදයක් වුණා. ඇයි නම මේ වගේ දුකක් විඳින්නේ? මට තිබුණ නේද කාර් එකේ යන්න කියලා එක වෙලාවක එයාට හිතුණා. හැබැයි ඒ එක්කම එයාට මතක් වුණේ අර අඳුරු කාමරේ එයා දැකපු බය හිතෙන රූපය. ඒ බයත් එක්කම එයා ආයෙත් හිත හයිය කරගත්තා. දවස් 3ක් ඇවිදගෙන යද්දී සුරේෂ් හිටියේ සෑහෙන දුරක. එයා එදා රෑ නතර වුණේ පාර අයිනේ තිබුණු අම්බලමක. එතන තව වයසක මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා සුරේෂ් දිහා බලලා hina වුණා. පුතා කතරගම යනවා වගේ? ඒ වයසක මිනිස්සයා ඇහුවා. "ඔව් සීයේ, පයින්ම යනවා." සුරේෂ් කිව්වා. "පයින් යනවා කියන්නේ කකුල් වලින් යන එක නෙවෙයි පුතා. හිතෙන් යන එක. හිත පිරිසිදු නැත්තම් කතරගම දෙවියෝ උඹව දේවාලයේ මළුවටවත් වද්දගන්නේ නැහැ." ඒ මිනිස්සයා කියපු වචන සුරේෂ්ගේ හිතට තදින්ම වැදුනා.
එදා රෑ සුරේෂ්ට ආයෙත් අමුතු හීනයක් පෙනුණා. ඒ හීනයෙන් යා දැක්කේ ලොකු ගඟක්. ඒ ගඟ මැද රත්තරන් පාටින් දිලිසෙන මොනරෙක් ඉන්නවා. ඒ මොනරා සුරේෂ්ට එන්න කියලා පියාපත් වලින් සන් කරනවා. සුරේෂ් ගඟට බහින්න හදද්දිම ගඟේ වතුර රතු පාට වෙලා ලේ වගේ පෙනෙන්න ගත්තා. සුරේෂ් බයෙන් හැරුණා. බලද්දි අර වයසක මිනිස්සයා එතන නැහැ. හැබැයි එයා හිටපු තැන ලොකු නෙළුම් මලක් තිබුණා. ඒක අම්බලමක් ඇතුලේ කොහොමද තිබුණේ කියලා සුරේෂ්ට හිතාගන්න බැරි වුණා. එයා ආයෙත් ගමන පටන් ගත්තා. හැබැයි ඉස්සරහට එන්න තියෙන බාධක ගැන එයා දැනගෙන හිටියේ නැහැ. කතරගම දෙවියෝ එයාගේ භක්තිය පරීක්ෂා කරන්න ලෑස්ති වෙලයි හිටියේ. හතරවෙනි දවසේ උදේ වෙද්දී සුරේෂ්ට ඇවිදින්න වෙලා තිබුණේ ලොකු කැලෑබද ප්‍රදේශයක් මැදින්. පාර දෙපැත්තේ විශාල ගස්, අමුතු කුරුල්ලන්ගේ සද්ද සහ වරින් වර ඇහෙන වල්ලලි ගොරවන හඬවල් සුරේෂ්ව බය කළා. එයා මීට කලින් කවදාවත් තනිවම මේ වගේ තැනක ඇවිදිලා තිබුණේ නැහැ. දෙවියනි, මම මේ පාර වැරදිලාද? සුරේෂ් තමන්ගෙන්ම අහගත්තා. එකපාරටම අහස කළු කරලා මහා වැස්ස ඇදහැලෙන්න ගත්තා. විදුලි කෙටීම් එක්ක ඇහුණු ගොරවන සද්දෙට සුරේෂ් වෙවුලලා ගියා. එයා ඉක්මනින් ලොකු නුගගසක් යටට උනේ වැස්සෙන් බේරෙන්න. හැබැයි ඒ ගස යටට වෙලා ඉද්දි එයාට දැනුණා කවුරු හරි Taman දිහා බලාගෙන ඉන්නෝ වගේ. කතරගම දෙවිහාමුදුරුවනේ, ගම්බාර දෙවියනේ, මාව බේරගන්න. සුරේෂ් S2 පියාගෙන කෑ ගැහුවා. කතරගමට යන්න තව දවස් 2ක ගමනක් තිබුණා. හැබැයි පාරේ යන අතරතුර සුරේෂ් දුටුවා පාර අයිනේ වෙටිලා ඉන්න ලෙඩවුණු බල්ලෙක්. පරණ සුරේෂ් නම් ඒ බල්ල දිහා බලන්නෙවත් නෑ. හැබැයි දැන් ඉන්න සුරේෂ් නැවතුණා. Taman ගාව තිබුණු වතුර ටිකයි ඉතිරි වෙලා තිබුණු කෑම ටිකයි ඒ සතාට දුන්නා. එතකොටම පාරෙන් යන වාහනයක් නැවතුණා. ඒකේ හිටියේ සුරේෂ්ගේ ගමේම සල්ලිකාරයෙක්. "සුරේෂ්, මේ උඹද? මොකද මේ හිගන්නෙක් වගේ පාරේ කරන්නේ? වරෙන් වාහනේට, අපි කතරගම යනවා." ඒ මිනිස්සයා කිව්වා. සුරේෂ් hina වුණා. "නෑ මචන්, මන් මේ යන ගමන පයින්ම යන්න ඕනේ. උඹලා ඵලයන්." "පිස්සුද බං? මේ අවුවේ ඇවිදින්නේ මොකටද? වරෙන් යන්න." ඒ මිනිස්සයා බල කළා. සුරේෂ්ට පොඩි තල්ලුවක් ලැබුණා වාහනේට ගොඩ වෙන්න. ලේසි පාරක් තියෙද්දි මොකටද මේ දුක් විඳින්නේ කියලා හිතේ පොඩි සිතුවිල්ලක් ආවා. ඒත් එට්ටම සුරේෂ්ගේ පපුව මැදින් පොඩි දැවිල්ලක් දැනුණා. හරියට ගින්දරක් වගේ. සුරේෂ් ඔළුව වෙනුවා. "නෑ, මම එන්නේ නෑ. මට මේ දුක විඳින්න ඕනේ." වාහනේ යන්න ගියා. සුරේෂ් ආයෙත් පාරට බැස්සා. හැබැයි එයා දන්නේ නැහැ ඒ වාහනේට ගොඩ වුණා නම් එයාගේ ගමන එතනින්ම ඉවර වෙනවා කියලා. ඒක දෙවියෝ තියපු තවත් එක පරීක්ෂණයක්. දැන් සුරේෂ් ඉන්නේ කතරගම සීමාවේ. කකුල් දෙකේ ගෙඩි ඇවිත් හැම ගැලවිලා ලේ එනවා. හැබැයි මේ වේදනාවට වඩා ලොකු සතුටක් එයාගේ හිතේ තිබුණා. ඈතින් ඇහෙන හරෝහරා හඬත් එක්ක සුරේෂ්ගේ ගතට අමුතු ශක්තියක් ආවා. එයා අමාරුවෙන් අඩි 30 මැණික් ගඟ ගාවට ආවා. මැණික් ගඟේ වතුර හරිම නිසලයි. සුරේෂ් ගඟට බැස්සේ තමන්ගේ ඇඟේ තියෙන කිලුටු වගේම හිතේ තියෙන පව් සෝද ගන්න බලාපොරොත්තු වෙන. වතුරට බැස්ස ගමන් එයාට දැනුනේ පුදුම සිසිලසක්. එයා වතුරේ ගිලීලා උඩට එද්දි එයාගේ ඇඟට දැනුනේ වචනයෙන් කියාගන්න බැරි පුදුම සහනයක්. ඔහුට මේ ගමනේ මහන්සිය පවා නැති වෙලා ගිහින් තිබුණේ. සුරේෂ් පුදුම වෙලා තමන්ගේ කකුල් අත ගාලා බැලුවා. ඒ වෙලාවේ ගඟ අයිනේ හිටපු රතු රෙද්දක් ඇඳගත්ත කපු මහත්තයෙක් සුරේෂ් ගාවට ආවා. එයාගේ ඇස් දෙක හරිම තියුණුයි. සුරේෂ් දේවාලයේ දෙසට යන්න ලෑස්ති වුණා. පොලිමේ ඉද්දි එයාට එකපාරටම පෙනුණා එයාගේ ගමේ හිටපු අහිංසකම මිනිස්සයා පියදාස. සුරේෂ් ඉස්සර පියදාසට සෑහෙන කරදර කරලා තිබුණා. එයාගේ කුඹුර බලෙන් අල්ලගන්න හැදුවා. පියදාසත් පොලිමේ හිටියේ හරිම අසරණ විදියට. සුරේෂ් පොලිමෙන් එළියට පැනලා පියදාස ගාවට ගියා. පියදාස බයෙන් ගැහුණා සුරේෂ්ව දැකලා. "පියදාස මාමේ, මට සමා වෙන්න. මම ඔයාට කරපු හැම දෙයකටම මට සමා වෙන්න." සුරේෂ් පියදාසගේ කකුල් දෙක අල්ලලා වැන්දා. මුළු පොලිමේම හිටපු අය පුදුම වෙලා බලන් හිටියා. ගමේ ලොක්කා විදියට හිටපු සල්ලිවලට උඩංගු වුණු සුරේෂ් අද අහිංසක ගැමියෙක්ගේ කකුල් දෙක ගාව දන ගහලා ඉන්නවා. ඒක තමයි සුරේෂ් ලැබපු ලොකුම ජයග්‍රහණය. "අනේ පුතේ, උඹට දෙවි පිහිටයි. මගේ හිතේ කිසිම තරහක් නැහැ." පියදාස එඬුම්බර හඩින් කිව්වා. සුරේෂ් දේවාලයට ඇතුළු වුණා.
කතරගම මහා දේවාලය ඇතුලේ තියෙන ඒ අద్භූත නිහඬතාවය සුරේෂ්ගේ මුළු ආත්මයම වෙලා ගත්තා. එයා පූජවට්ටිය දෙවියන්ට පූජා කරලා ඇස්පියාගෙන හිටියා. එතකොටම එයාට දැනුණා කවුරු හරි එයාගේ උරහිසට අත තියනවා වගේ. එයා ඇස් ඇරලා බලද්දි කවුරුත් නැහැ. සුරේෂ් දැනගත්තා දෙවියෝ එයාගේ පූජාව පිළිගත්තා කියලා. එයා දේවාලයෙන් එළියට ආවේ අලුත් මිනිස්සෙක් විදිහට. එයාගේ හිතේ දැන් අහංකාරයක් නැහැ. බලයක් පෙන්වන්න ඕන කමක් නැහැ. තියෙන්නේ අනුන්ට උදව් කරන්න තියෙන අසීමිත ආසාවක් විතරයි. හැබැයි මේ ගමනෙන් පස්සේ සුරේෂ්ගේ ජීවිතයට ලැබුණු ලොකුම තෑග්ග මොකක්ද කියලා එයා දැනගත්තේ ගෙදර ගියාට පස්සේ. සුරේෂ් ගමට ඇතුල් වෙද්දී මුළු ගමම පුදුම වුණා. මාසෙකට කලින් හිටපු අහංකාර, සල්ලිකාර සුරේෂ් වෙනුවට අද ඉන්නේ ඊටමත් නිහතමානී, සරල මිනිසෙක්. එයා කෙලින්ම ගියේ දේවාලයට. එදා එයා පෙරලපු පහන් රුක අද අලුත් කරලා ලස්සනට පත්තු කරලා තිබුණා. සුරේෂ් දේවාලයේ ඉස්සරහ දන ගහලා ගම්බාර දෙවියන්ට ස්තුති කළා තමන්ව මේ වගේ යහමගට ගැට්ටෙකට. පුතේ, උඹ ආවද? සුරේෂ්ගේ අම්මා දේවාලයට දුවගෙන ආවි ඇස්වල කඳුළු පුරවගෙන. සුරේෂ් අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. "ඔව් අම්මේ, මම ආවා. හැබැයි පරණ සුරේෂ් නෙවෙයි, අලුත් පුතෙක් විදිහට." එදා ඉඳන් සුරේෂ්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයා තමන්ගේ සල්ලි පාවිච්චි කළේ තමන්ගේ සැප විහරණයට නෙවෙයි. ගමේ අසරණ දරුවන්ට ඉගෙන ගන්න උදව් කළා, ලෙඩෙක්ට බෙහෙත් ගන්න සල්ලි දුන්නා. පියදාස මාමගේ කුඹුරේ ප්‍රශ්නය විසඳලා එයාට අලුත් ට්‍රැක්ටර් එකක් පවා අරන් දුන්නා. දවසක් හවස්වරුවක සුරේෂ් තනියම දේවාලයේ මළුවේ ඉඳගෙන හිටියා. එතකොටම එතනට ආවේ එයාගේ පරණ බෝතල් යාළුවෙක්. "මොකද බං මේ? උඹට පිස්සුද? මේ වගේ තැන්වල läගින්නේ නැතුව වරෙන් අදවත් පොඩි අඩියක් ගහන්න." යාළුවා කිව්වා. සුරේෂ් hina වුණා. "මචං, මම ඒ දවස්වල බිව්වේ මගේ හිතේ තිබුණු හිස්කම පුරවන්න. හැබැයි දැන් මගේ හිත පිරීලා තියෙන්නේ. මට දැන් මේ කිසිම දෙයක් ඕන නැහැ." යාළුවා පුදුම වෙලා යන්න ගියා. සුරේෂ් ආයෙත් දේවාලයේ දෙසට හැරුණා. එතකොට එයාට පෙනුණා දේවාලයේ කපු මහත්තයා එයා දිහා බලාගෙන ඉන්නවා. "පුතා, උඹ දැන් දන්නව නේද බලය තියෙන්නේ කොහෙද කියලා?" කපු මහත්තයා ඇහුවා. "ඔව් කපු මහත්තයා. බලය තියෙන්නේ සල්ලිවලවත් පම්පූරිවලවත් නෙවෙයි. බලය තියෙන්නේ Tamanගේ වැරදි හඳුනාගෙන ඒව නිවැරදි කරගන්න පුළුවන් ඒ අවංක හදවතේ. දෙවියෝ කියන්නේ අපිට වද දෙන කෙනෙක් නෙවෙයි, අපිට අපිවම අඳුන්නලා දෙන කැඩපතක් වගේ කෙනෙක්." සුරේෂ් ඊටමත් ගැඹුරු විදිහට උත්තර දුන්නා. එදා රෑ සුරේෂ්ට හීනයක් පෙනුණා. ඒ හීනේ න්යා දැක්කේ කතරගම දෙවිහාමුදුරුවෝ මොනරෙක් පිට නැගලා අහසින් යනවා. ඒ රශ්මියෙන් මුළු ලෝකයම ආලෝකමත් වුණා. දෙවියෝ සුරේෂ් දිහා බලලා හෙමින් hina වුණා. ඒ hinaවෙන් සුරේෂ්ට දැනුනේ තමන්ම සම්පූර්ණයෙන්ම නිදහස් වුණා වගේ හැඟීමක්. අද වෙද්දි ඒ ගමේ මිනිස්සු අහංකාර වෙන්න බයයි. කවුරු හරි වැරදි පාරක යනවනම් මිනිස්සු කියන්නේ සුරේෂ්ට වුණු දේ මතකයිනේ කියලා. සුරේෂ් දැන් ගම්බාර දෙවියන්ගේ පූජා කටයුතු වලට උදව් කරනවා වගේම හැමෝටම ආදර්ශමත් ජීවිතයක් ගත කරනවා. අන්තිමේදී සුරේෂ් තේරුම් ගත්තේ එකම එක දෙයයි. මේ ලෝකෙ නොපෙනෙන සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යයට අපහාස කරන කාට වුණත් දවසක ඒක තේරුම් ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න පරක්කු වුණොත් ජීවිතේම විනාශ වෙන්න පුරුවන්. සුරේෂ් වාසනාවන්ත වුණා වෙලාවට ඒ මග සොයා ගන්න. ගම්බාර දෙවියන්ගේ හා කතරගම දෙවියන්ගේ හාස්කම් කියන්නේ නිකම්ම කතා නෙවෙයි. ඒවා මනුෂ්‍ය ජීවිත යහමගට ගන්නා මහා බලවේගයන් බව අදටත් ඒ ගමේ අය විශ්වාස කරනවා.